next stop අපේ crew එක අද ඇවිල්ලා ඉන්නේ ශ්‍රීපාදස්ථානයේට. ශ්‍රීපාදස්ථානයට ඇවිල්ලා ඉන්නේ ශ්‍රීපාදස්ථාන කරුණාකරන් නම් විතරක් නෙමෙයි. ශ්‍රීපාදස්ථාන පිරිසිදු කිරීමේ විශාල ක්‍රියාපෘතියකට. ඒකෝට මේකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍යයන් සියලු දෙනාම. අපි ශ්‍රීපාදස්ථානයේ කරුණාකරන් යන ගමන් ඉන්නේ. අද නම් සෙනඟ ටිකක් වැඩි දවසක්. අපේ ප්‍රොජෙක්ට් එකත් එක්ක මේ ඉන්න සෙනඟත් එක්ක අපි බලමු මේක කොහොමද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. කියන්නේ ලංකාවේ අපිට ඉතාම සුවිශේෂී තැනක්. මේකෙන් ආගමික පසුබිම වගේම පාරිසරික සහ සංස්කෘතික ඥාතිනුත් ඉතාමත් වැදගත්. මේට ආවේනික ජෛව විවිධත්වයක් සහ මෙම සමනලකන්ද ප්‍රදේශය ජලපෝෂක ප්‍රදේශයක් ලෙසින්ද නම් වෙනවා. ගාව තමයි මේ කෝඩු හෝ කවුරු ආවා මොන ගැටුමක් එක්කවත් පිරිසිදු වෙලා මහා සමන් දේවාලේ වන්දනාගෙන ඊට තමයි මළුවට කර්ම කරන්න පටන් ගන්න. නිසිතන කසල බැහැර කර ශ්‍රීපාද පුදබිම සෑමදා සුරකිමු. මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ වගේ පණිවිඩයක් දීලා තියෙනවා. ඇත්තට මේක හොඳ දෙයක්. නමුත් සමහරක් අයගෙන් පුංචි අත්තර දීම් ටිකක් ඒ දැනුවත් කිරීම තියෙන තැනම වෙලා තියෙනවා. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. තමන් කන ටොපි කොලේ චොක්ලට් කොලේ අරගෙන ගිහලා නිසි ලෙස බැහැර කරන එක ලොකු කාර්යයක් නෙමෙයි. අප විසින්ම අප ගොඩනගා ගන්න ඕනේ. ඉදිකටු පාන නැත්තම් ගෙත්තම් පාන කියන තැන තමයි මේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න ශ්‍රීපාදේ වන්දනා කරන්න යනකොට හම්බෙන වැදගත්ම ස්ථානයක්. මේ තියෙන වර්තමාන එතන තත්ත්වය. ඒක අපේ next stop අපේ crew එක එක්ක මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 250කට අධික පිරිසක් අපිත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුණා. හිතුවට වඩා ලොකු වෙහසක් දරන්න වුණා මේ ශිෂ්‍යයන්ට මේ වැඩේ සාර්ථක කරගන්න. මොකද නොහිතපු විදිහේ විශාල බැතිමතුන් පිරිසක් ඒ දවස් කිහිපේ පුරාවටම ශ්‍රීපාදේ කරුණා කරන්න ඇවිල්ලා තිබීම තමයි මේකට ප්‍රධාන ගැටලුව උනේ. නමුත් ඒ බැතිමතුන්ට කරදරයක් නොවන පරිදි අපි මේ වැඩේ සාර්ථකව නිම කරා. මාතර විශ්වවිද්‍යාලය ගැන කතා කරොත් මාතර විශ්වවිද්‍යාලයේ ඩිපාර්ට්මන්ට් 4ක් යටතේ පාඨමාලා 9ක් ඔස්සේ මෙහි ඉගෙනුම් කටයුතු සිදු කරගෙන යන අතර වසරකට විශාල ළමයි පිරිසක් රැකියාව වෙළඳපොළ කරා යොමු කරනවා මේ අධ්‍යාපන ආයතනය තුලින්. එතකොට මෙයාලා තියරි දැනුම සහ ප්‍රැක්ටිකල් දැනුම දෙකෙන්ම සම්නද්ධව තමයි මේගොල්ලෝ මේ රැකියාව වෙළඳපොළ කරා මේ ළමයි යොමු වෙන්නේ. එතකොට මේ වගේම විශ්වවිද්‍යාල විද්‍යාලයන් තවත් 5ක් ලංකාව පුරා පිහිටලා තියෙනවා. එතකොට මාතර, රත්මලාන, කුලියාපිටිය, අනුරාධපුර, බටංගල සහ යාපනය කියන ප්‍රදේශවල මෙම විශ්වවිද්‍යාල විද්‍යායතන පිහිටලා තියෙනවා. මෙම විශ්වවිද්‍යාල විද්‍යායතන හයේ වෙබ්සයිට් වල ලින්ක් මම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ මේවා ගිහිල්ලා බලලා මේගොල්ලෝගේ තියෙන විවිධ ක්‍රියාකාරකම් මේ වගේ ප්‍රොජෙක්ට් සහ ඉවෙන්ට්ස් වල දේවල් වගේම මේකට ඇප්ලයි කරන විදිය ගැන පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. විවිධ කෝසස් 24ක් තියෙනවා. කැමති කෝස් එකකට ඔයගොල්ලන්ට බලලා මේකට ඇප්ලයි කරන්න පුළුවන්.
ඔන්න නෙක්ස්ට් ස්ටොප් අපේ ක්‍රූ එක සහ මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍ය සංගමයේ සියලු ශිෂ්‍යයෝ එකතු වෙලා අද මේ කරන වැඩේ පොඩි පසුබෑමක් වෙලා තියෙනවා. මොකද මේ අධික කඩකඩ නිසා දවස් 3කින් තමයි මෙතන සෙනග මේ ඉදිකට මහා ග්‍රාම තමයි ඉන්නේ මෙතන ඉඳන් ඉහළ මළුවට යනකම් මේ වගේ එකම විදියක සෙනගක් ඉන්නවා. එනිසා මේ කට්ටිය දැන්ට මේ ගතිමතුන්ට හිංසා කරදරයක් නැහැ කියලා පහළට බහින ගමන් මල්ලා මේගොල්ලෝගේ මේ කැලිකසල් ටික අරගෙන මේක ක්‍රමානුකූලව පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් මේ ටීම් වලට බෙදලා සිද්ධ කරගෙන පල්ලෙහාට එන්නේ. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අත්‍තරම තියෙන්නේ මේ දවස් 3ක ඉඳලා මේ පාන කියන තැන මෙතනින් ගම්ම ඉහළ ගොඩාක් පිරිසක් මේ දවස් 2-3 ඇතුළත වන්දනා කරන්න ඇවිල්ලා තියෙනවා මේ ශ්‍රීපදස්ථානයේ. කසල මල බැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි කසල හලා බිම නොම කෙලෙසන්නයි අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල මාතර විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් කොල්ලෝ කෙල්ලෝ ටික අනේ පුදුම කැපවීමකින් තමයි මේ වැඩේ කරන්නේ. මේ කොච්චර රෑ වුණත් වැඩේ අතහැරලා නැහැ. මේ අන්තිම දක්වාම ෆුල් ගේමක් ගහනවා. මේ පට්ට සතුටුයි මුන් ටික දැක්කට පස්සේ. මේ ප්‍රොජෙක්ට් එකේ ආපස්සට හැරිලා බැලුවට පස්සේ අපිට වැඩිපුරම හම්බුනේ මොන වගේ තැන්වලද? දැන් අපිට ඇත්තටම කුණුවම් මොනේ වැඩිපුරම ඉදිකඩු පාන ගාව. ඉදිකඩු පාන ගාව තමයි මචං වැඩිපුරම කුණු තිබ්බා. සෑහෙන විනාශයක්. කියන සීත කකුල ගාවක් තිබුණා. එතන අර මිනිස්සු කෑම කාලා පිරිසුදු වෙලා එතන ඉන්නේ උඩට කරුණා කරලා පටන් ගන්න. එතන දාලා මිනිස්සු දාලා යනවා අම්බලම ගාව. කියන්නේ මචං මෙහෙමයි. එතන කරන බිස්නස් එකෙන් තමයි මේ ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. ඒක මේකද බිස්නස් එකක් කරගෙන ඉන්නේ මිනිස්සු. ඒ කියන්නේ කෝඩු පැකට් තිබුණා අරගෙන ඒ කියන්නේ මේක කරන්නේ ඇයි කියලා ඒ කියන්නේ කෝඩු ඒක ගෙනියන්න ඕනේ කියලාවත් ඒගොල්ලන්ට කිසි අවබෝධයකින් නැතුව මේ දේවල් කරන්නේ. අර උතන ඉදිකට පාන කියන කන්සෙප්ට් එකේ එතන ඒ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. අර ඈත අතින් ඉඳන් ආපු දෙයක් තමයි මේක. සංස්කෘතිය උපසංස්කෘතියක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උතන මේ ඉස්සර හරියට පාරවල් කියලා නැහැ. කැලේ වෙලි තිබිලා තියෙන්නේ. ඒතකොට කැලේ නම් එක්ක කරුණා කරන්නේ නැති අනිත් වෙනවා ගස් වැල් වල කඩිනවා ඒ වගේ වෙනවනේ. එතකොට මිනිස්සු උතන ඉදිකට්ටස්සන උලක් විතරක් කරගෙන කියලා යන පිළිවෙලා තියෙනවා. මේ කිස් එක තමයි උතන තියෙන්නේ. මහලක් කියන. ඒ ඔය ඔන්නේ කන්සෙප්ට් එක තමයි මේ පරිවර්තනය වෙන උපසංස්කෘතිය බාටපත් වෙලා දැන් උතන අර ඉදිකට්ටස්සන උලක් තියාලා මේ ගෙත්තම් පහන ගාවින් ඇදගෙන යන්න ඕනේ කියලා ඇදිලා තියෙනවා. ඔය වගේ තව තියෙනවා. මේ හැරමිටි පහන කියලා තියෙන්නේ. එතන මිනිස්සු වාරුවට අරන් නැග්ගට ඒ ශ්‍රද්ධාව නිසා හැරමිටි ඇතුලින් කියලා යන්න පුරුදු වෙලා තියෙනවා. ආයි අසල කණුව කියලා තනක් තියෙනවා. මෙහෙම මචං අපිට හම්බුණානේ තනින් තන චොක්ලට් කොළ ටොපි කොළ හැමදේම හම්බුණා. ඒ තතන් ටික ඊට පස්සේ හැමදේම එපවු. අපේ ප්‍රොජෙක්ට් එකත් අපිට එපවුනේ එතනින් මචං. එතන ඒ තරම් පුරුදු වෙනවා. ඒ තරම් පුරුදු වෙනවා. ඒ කියන්නේ අපිට මේ සමාජයට කියන්න තියෙන්නේ අපි විසින් අපි ගොඩනගා ගන්නවා. මේක තමයි අපි මේ සමාජයට දෙන්න හදන කන්සෙප්ට් එක. වැඩි ඕනේ නැහැ බං. බුදු පිළිමේ වටේත් කුණු. බුදු පිළිමේට බුදු පූජා කරනවා. බුදු පිළිමේ උඩ කුණු. කුණු. ඒ ඩස්බින් එක එතන පේන තැන. ඩස්බින් එක පේන තැන. ඉතින් මේ නිගමඩ හිතලා බලන්නකො දැන්. අඩි 5500 කිලෝමීටර් 7ක්. නගිනම බොහොම දුර බැහැර ඉඳන් ඇවිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් බැලිමුතු. සමහර දවස් එනක වැඩි දවස් වලට එක පඩියේ පැය දෙක තුනක් ඉන්න අවස්ථා තියෙනවා. අපි හිටියා වගේ. ඉතින් මේ කොච්චර හික්මීමකින් කොච්චර ඉවසීමකින් කොච්චර අදිෂ්ඨානයකින් මේ ගමන් නැති මේ කර කියන්නේ මං කියන ආගමික කටවත් තරද්ද ගන්න බෑ කියලා හිතින්වත් හිතන්න දෙතරම් යන්න බෑ කියලා. ඒ තරමට මේ ශ්‍රද්ධාවකින් නගින ඉවසීම ඒ කියන්නේ මේ ගමන ඇතුලේ තියෙන ඉවසීම කොච්චර අපි ඇයි අපි මේ සමාජ ප්‍රැක්ටිකලි භාවිතා කරද්දී මිනිස්සු මේක යොදා ගන්න නැත්තේ කියන එක තමයි ප්‍රශ්නේ. දැන් නැත්තම් අතෙන් ඉඳන් මේ කෝඩු පැකට් එක ගලවලා අයින් කරලා පැකට් එක මේ දාන ඩස්බින් එක පෙනිපෙනි එතන බුදු පිළිමේ ගාව තියෙන බෙන්ච් එකේ දාලා ගිහිල්ලා බුදු ගාමුදුරන්ට කුණු ටික කියලා ගිහිල්ලා. ඉතින් අතෙන් ඉඳන් අඩි දෙකයි. ඉතින් ඒ වගේ අර මේ වැරද්දක් කියනව නෙමෙයි
අර මොන දෙයක්වත් දෙපැත්තක් තියෙනවා. ඒ කාලේ තීච්ඡ සංස්කෘතිය අද කාලේ ඒ විදිහටම අරගෙන යනකොට පරිසරය පැත්තෙන් ලොකු විනාශයක් සිද්ධ වෙනවා නම් අපි දෙපාරක් හිතන්න ඕනේ. මොකද දැන් මේ වෙනකොට ඇඳුම් කිරෙන්නේ නැත්තරම්මනේ. අද සමාජයේ දැන් මේක පරිවර්තනය වෙලා තියෙන්නේ. තාක්ෂණයත් එක්ක තිබුණා. හැබැයි සංස්කෘතික අංගයක් ගත්තට පස්සේ ඒකෙත් වැදගත්කමක් තියෙනවා. ඕක යුනික් නේ. ලෝකෙම මේ වගේ කන්සෙප්ට් එකක් තියෙන්නේ මෙතනම වෙන්න පුළුවන්. මෙතන විතරයි. කන්ටිනියු කරන් ගාන්ට යන්න ඕනේ. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාවට එහා ගිය දෙයක් නෙමෙයි. අපේ වැදගත්කම තේරුම් ගන්නවා, සමාජ විසින් තේරුම් ගන්නවා. ඒක තමයි අපි දැක්ක දේ, අපි තේරුම් ගත්ත දේ. මේකේ හරි වැරද්ද කියන්නේ තේරෙන්නේ නැහැ. නමුත් අපි තේරුම් ගත්ත දේ තමයි මේ. අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල